generation of computer. අපි පළවෙනි කොටසේදී කතා කරා abacus එකේ ඉඳලා mark 1 දක්වා පරිගණකය පැවති විදිය නැත්තම් ඒක පරිවර්තනය වෙච්ච නැත්තම් ඒක පරිණාමය වෙච්ච විදිය ගැන. generation of computers කියන මාතෘකාව යටතේ අපි කතා කරනවා mark 1 කියන පරිගණකය නිර්මාණය කරපු දවසේ ඉඳලා මේ දක්වා පරිගණක පරම්පරා විදියට කොහොමද ඉදිරියට ගමන් කරලා තියෙන්නේ කියලා. අපි දන්නවා mark 1 කියන පරිගණකය ඉලෙක්ට්‍රොනික තාක්ෂණික පරිගණකයක්. ඒක නිසා තමයි අපි mark 1 පරිගණකය ලෝකේ පළවෙනි ඉලෙක්ට්‍රොනික පරිගණකයේ විදියට පිළිගන්නේ. ඒතර mark 1 පරිගණකය නිර්මාණය වීමත් සමගම පරිගණක ශාස්ත්‍රයේ විශාල දියුණුවක් සිද්ධ වුණා නැත්නම් දැවැන්ත පෙරලියක් සිද්ධ වුණා කිව්වොත් නිවැරදි. එදා සිට අද දක්වා පරිගණකය පරම්පරා පහක් පහු කරගෙන ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. අපි දැන් ගත කරන්නේ පස්වෙනි පරම්පරාව ඇතුලේ. අපි බලමු මේ පරම්පරාවලට වෙන් වෙන්න මොකද්ද හේතු උනේ, මේ පරම්පරාව මොන ආකාරයට වෙන් කරලා තියෙනවද, මේවයි අන්තර්ගතයන් මොන වගේද සිද්ධ වෙන්නේ කියලා. හරි. අපි යමු පළවෙනියටම පළවෙනි පරම්පරාව ගැන කතා කරමු. පළවෙනි පරම්පරාව මං කිව්වා විදියට ආරම්භ වෙලා තියෙන්නේ mark 1 පරිගණකයේ නිර්මාණයත් එක්කම. mark 1 බිහි වුණත් එක්කම පරිගණක පළවෙනි පරම්පරාව බිහි වෙනවා. එතකොට මෙතන අපි පරම්පරාවලට වෙන් කරන්න ප්‍රධාන වශයෙන් ප්‍රයෝගී කරගන්නවා පරිගණකයක් නිර්මාණය කරන්න භාවිතා කරපු ඉලෙක්ට්‍රොනික තාක්ෂණය. ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මූලික කරගෙන තමයි අපි පරිගණක පරම්පරාවලට වෙන් කරලා තියෙන්නේ. එතෙන්දී අපි ප්‍රධාන වශයෙන් පරිගණකයක් ඉලෙක්ට්‍රොනික වශයෙන් කොටස් වලට වෙන් කිරීමේදී අපි දන්නවා ඒකේ තියෙන ප්‍රධානම ඩිවයිස් එක. නැත්තම් පරිපතයක් ගත්තම ඒකේ තියෙන ප්‍රධානම කාර්ය සිද්ධ කරන උපාංගය මූලික කරගෙන තමයි අපි මේ වර්ගීකරණය සිද්ධ කරලා තියෙන්නේ. පරිගණකයක් වගේම ටීවී එකක් නැත්තම් අනිකුත් ඉලෙක්ට්‍රොනික උපාංග ගත්තම ඒකේ තියෙනවා ප්‍රධාන උපාංගයක්. ගොඩක් පරිපතවල අපි දැකලා තියෙනවා විවහාරිකව අපි කතා කරන IC එක කියන්නේ. IC එක තමයි පරිපතේ ප්‍රධාන කාර්යය ඉෂ්ට කරන්නේ. එතකොට IC එකක් ගත්තම IC එක පරිපතේ ප්‍රධානියා. ඒ වගේ මේ පරිගණක පරම්පරාවලට බෙදන්න අපි පාවිච්චි කරනවා එක් එක් පරිගණකය නිර්මාණය කරන්න නැත්නම් ඒක නිෂ්පාදනය කරන්න තාක්ෂණික වශයෙන් යොදාගත්ත ප්‍රධාන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක. එහෙනම් අපි පළවෙනි පරම්පරාව පැත්තට හැරුණොත් අපිට බලා ගන්න පුළුවන් පළවෙනි පරම්පරාව නිර්මාණය වෙනවා 1940න් පස්සේ කාලේ. වකවානුවක් විදියට ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් 1940 ඉඳලා 1956 වගේ කාලය පළවෙනි පරම්පරාවේ පරිගණක නිෂ්පාදනය වෙච්ච කාලයක්. පළවෙනි පරම්පරාවේ පරිගණක නිෂ්පාදනය කරන්න ප්‍රධාන වශයෙන් යොදාගෙන තියෙනවා වැකුම් ටියුබ් කියන මූලික ඉලෙක්ට්‍රොනික උපාංගය. ඒ පරිපතයේ ප්‍රධානම ඉලෙක්ට්‍රොනික උපාංගය වෙන්නේ වැකුම් ටියුබ්. අපිට බලන්න පුළුවන් මෙන්න මේ ආකාරයට වැකුම් ටියුබ් එකක්. මෙන්න මේ ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ වැකුම් ටියුබ් එකක්. මේ වැකුම් ටියුබ් එක වීදුරු නලයක් ආකාරයට තියෙන රික්ත නලයක්. ඒක වැකුම් ටියුබ් පාවිච්චි කරලා පරිපතයක් ගොඩනැගීමේ හැකියාව තියෙනවා. ඒතර මුල් කාලේ නැත්තම් පළවෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය කරන්නේ මේ වැකුම් ටියුබ් පාවිච්චි කරලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන්නේ වැකුම් ටියුබ් එකක ව්‍යුහය නැත්තම් අභ්‍යන්තර ව්‍යුහය කැතෝඩයක් පාවිච්චි කරලා තියෙනව නේද? ඒ හරහා හෙඩ් එකක් තියෙනවා. ඒ ආකාරයට තමයි වැකුම් ටියුබ් එක නිර්මාණය කරලා තියෙන්නේ. රික්ත නල කියලාත් අපි සිංහලෙන් කියනවා. මේ තියෙන රික්ත නල විශාල ප්‍රමාණයක් ගොඩනගාගෙන නැත්නම් සම්බන්ධ කරමින් ගොඩනගපු පරිපතයක්. මේ පරිපතේ බලා ගන්න පුළුවන් රික්ත නල විශාල ප්‍රමාණයක් එකිනෙකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම මේකේ ලේයර්ස් කීපයක් මෙතන සම්බන්ධ කරලා තියෙන බව පේනවා.
ඒ ලේයර්ස් හරහා මේ පරිපථ එකිනෙකට සම්බන්ධ වීමෙන් පරිගණකයේ ක්‍රියාවලිය ගොඩනගලා තියෙනවා. මේ තියෙන තවදුරටත් විශ්ලේෂණය කරපු වැකුම් ටියුබ් එකක අභ්‍යන්තර ව්‍යුහය. මේ තියෙන එක එක හැඩයෙන් එක එක ආකාරයෙන් කාලීනව නිෂ්පාදනය වෙච්ච වැකුම් ටියුබ්ස්. දැනට නම් අපිට මේ වැකුම් ටියුබ් ප්‍රායෝගිකව දකින්න තියෙන ඉඩකඩ හරි අමාරුයි. ඊටාම අඩු ඉඩක් තමයි වැකුම් ටියුබ් එකක් සාමාන්‍ය භාවිතයේදී දකින්න තියෙන්නේ. මේ තියෙන්නේ එක එක වකවානු වල නැත්තම් වැකුම් ටියුබ් නිර්මාණය කරද්දී විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයෙන් නිර්මාණය වෙච්ච බවට සාධක. හරි. එතකොට අපි දන්නවා පළවෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය කරන්න වැකුම් ටියුබ්ස් පාවිච්චි කරා. මෙන්න මේ තියෙන්නේ පළවෙනි පරම්පරාවේ පරිගණකයක්. බලන්න වැකුම් ටියුබ් පාවිච්චි කරලා තමයි මේ පරිගණකය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මේ බිත්තියේ සම්පූර්ණ මේ ගොඩනැගිල්ලේම තියෙන්නේ මේ පරිගණකයට අදාළ කොටස්. නූතන පරිගණකයත් එක්ක සාපේක්ෂව ගත්තම මේ පරිගණකය අති විශාල පරිගණකයක්. මොකද දැවැන්ත ගොඩනැගිල්ලක් භාවිතා කරමින් තමයි පරිගණකය නිර්මාණය කරන්නේ. එහෙනම් අපි බලමු මේ පළවෙනි පරම්පරාවේ තියෙන විශේෂතාවයන් මොනවද කියලා. First generation computers 1940 ඉඳන් 1956 දක්වා කාලය තුල වැකුම් ටියුබ් පාවිච්චි කරලා නිර්මාණය කරපු පරිගණක අපි කියනවා පළවෙනි පරම්පරාවේ පරිගණක කියලා. බලන්න පළවෙනි පරම්පරාවේ පරිගණකවල විශේෂත්වය තමයි රික්ත නල පාවිච්චි කරලා තියෙනවා. දැන් අපි ටිකකට ඉස්සෙල්ලා දැක්කේ රික්ත නල. ඒ වගේම දත්ත ආදානය කිරීම, සැකසීම, සුරැකීම, ප්‍රතිදානය සිද්ධ වෙලා තියෙනවා. අපි දැක්කා ඇනලිටිකල් එන්ජින් එකේ සහ එතනින් එහාට ගත සමහර උපකරණවලත් මෙන්න මේ අවස්ථා තුන දකින්න තියෙනවා. ආදාන, ක්‍රියාවලි, සැකසීම් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ පරිගණකයේත් මෙන්න මේ ක්‍රියාවලි ටික අපිට දකින්න තියෙනවා. ඒ වගේම අපි අර කතා කරා වගේ ජෝසප් ජැක්වාඩ් හඳුන්වා දුන්නු සිදුරුපත් සංකල්පයත් මෙන්න මේ පරිගණක පරම්පරාවේ දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ පරිගණක තුල අපි මේ දැනට පාවිච්චි කරනවා වගේ මෘදුකාංග භාවිතා කිරීමේ හැකියාව තිබිලා නැහැ. මවුස් කීබෝඩ් භාවිතා කිරීමේ හැකියාවත් මේ පරම්පරාවේ නැහැ. ඒ කාලේ පාවිච්චි කරපු පරිගණක වලට විධාන ලබා දෙන්න, දත ඇතුළත් කරන්න සිද්ධ වුණේ මැෂින් ලැන්ග්වේජ් කියන පරිගණක භාෂාව පාවිච්චි කළා. අපි කියනවා යන්ත්‍ර භාෂාව කියලා. ඒක දීමේ සංඛ්‍යා පද්ධතිය ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච විධාන ක්‍රමයක්. දීමේ කේත ක්‍රමයක් තමයි ඒක තුල බොහෝ විට දක්නට ලැබෙන්නේ. ඒ ක්‍රමය පාවිච්චි කරලා තමයි පරිගණකයට දත්ත ඇතුළත් කරේ. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා විශේෂඥ දැනුමක් නැතිව පරිගණකයට දත්ත ඇතුළත් කිරීමේ හැකියාව හරි අඩුයි. භාවිතා කරන්න මේ යන්ත්‍ර භාෂාව පිළිබඳව දැනුමක් සහිත පුද්ගලයෙක් වෙන්න ඕන. නැත්නම් පරිගණකයට විධාන ලබා දීමේ හැකියාව එයාට හරි අඩුයි. ඒ වගේම ඇසෙම්බලි භාෂාව ආචරණය කරන ලද ක්‍රමලේඛ සංකල්පය. ඒ කියන්නේ අපිට පරිගණකය තුල ස්ටෝර් කරලා තියලා software එකක් නැත්නම් ඒ ලැන්ග්වේජ් එකක් run කරගැනීමේ හැකියාව මේක තුල දක්නට ලැබුණා. අපි යමු අපිට වැදගත් වෙන මේ පරිගණක පරම්පරාවේ විශේෂ ලක්ෂණ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මේ පරිගණක පරම්පරාව ගැන කතා කරද්දී ඔයාලා දැක්කා මේ පරිගණක පරම්පරාව වැකුම් ටියුබ්ස් ආශ්‍රිතව පරිගණක නිර්මාණය කරන පරම්පරාව. මේකේ විශේෂත්වය තමයි අපි දැක්ක විදියට වැකුම් ටියුබ් විශාල ප්‍රමාණයක් මේ පරිපථ තුල අන්තර්ගත වෙනවා. ඒතර වැකුම් ටියුබ් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වීමේ ප්‍රතිඵලයක් විදියට මේ උපාංග අධික රත් වීමකට ලක් වෙනවා. ඒක නිසා මේ පරිපථ හරහා විශාල තාපයක් පිට කරනවා. ඒක එක්තරා ආකාරයක ශක්ති හානියක් විදියටත් අපි දකින්න පුළුවන්. තාපය විදියට ශක්තිය පිට වෙනවා, නැත්නම් මේවා අධික ලෙස රත් වෙනවා. ඒක නිසා අපි කියනවා විශාල තාපයක් නිපදවන පරිගණක විශේෂයක්. නැත්නම් සරල භාෂාවෙන් කිව්වොත් මේවා ඉක්මනට රත් වෙනවා. මේවා රත් වෙන නිසා සිද්ධ වුණා මේවා සිසිලණය කරන්න විශේෂ ක්‍රමවේදයන් පාවිච්චි කරන්න වගේම යම් කාලයකට සැරයක් මේවා භාවිතා නොකර නැත්නම් ඕෆ් කරලා තියලා නැවත ස්ටාර්ට් කරන්න.
ඒ වගේම තමයි සාපේක්ෂව ගත්තම ඊටාම සෙමින් ක්‍රියා කරන පරිගණක විශේෂයක් තමයි පළවෙනි පරම්පරාවේ පරිගණක. ඒවකට ඉතින් සමහර විට ඒ වේගය ඊටා ලොකු වේගයක් වෙන්න පුළුවන්. නැත්නම් උපාංගය අලුත් නිසා ඒකේ විශේෂතාවයක් නොදකින්න පුළුවන්. හැබැයි මේවා ඊටාම සෙමින් ක්‍රියා කරන පරිගණක විශේෂ. ඒ වගේම අපි දැක්කා මේක ගෙයක් විතර ඇති. මේක විශාල ප්‍රමාණයේ පරිපත ප්‍රමාණයක් අන්තර්ගතයි. ඒවා ඒක රාශී කරන්න ගොඩනැගිල්ලක් අවශ්‍යයි. එහෙනම් අපිට පැහැදිලි ප්‍රමාණයෙන් ඊටා විශාල පරිගණක පද්ධතියක් තමයි මේ පළවෙනි පරම්පරාවේ පරිගණක. ඉතින් ඒකත් එක්ක සාපේක්ෂව ගත්තම අපිට පැහැදිලිව තේරෙන දෙයක් තමයි දැනට තියෙන ලැප්ටොප් එකක් අපි බෑග් එකේ දාගෙන යනවා වගේ මේ පරිගණකේ එහෙට මෙහෙට ගෙනියන්න බෑ. මේක හරි සංකීර්ණයි. මොකද ගොඩනැගිල්ලක් තුල සම්බන්ධ කරලා ක්‍රියාත්මක වෙන පරිපත විශාල ප්‍රමාණයක් සහිත පරිගණකයක් එකවර ප්‍රවාහණය කිරීමේ හැකියාව නැහැ. ඒක ඊටාම විශාල කාර්යයක්. එහෙනම් මේවා ප්‍රවාහණය කරන්න ඇත්තටම ප්‍රායෝගිකව බෑ. එහෙම ප්‍රවාහණය කරනවා නම් කොටස් වශයෙන් ගෙන ගොස් නැවත එකලස් කිරීමක් තමයි කරන්න වෙන්නේ. ඒ වගේම මේ පරිපත විශාල ප්‍රමාණයක් පැවතීමත් මේවයි වැකුම් ටියුබ්ස් පාවිච්චි කිරීමත් විශාල තාපයක් නිපදවන නිසා ශක්ති හානියක් සිද්ධ වෙන එකත් නිසා විදුලි පරිභෝජනය ඊටාම වැඩි තත්ත්වයක තියෙනවා. මේක අහගෙන ඉන්න ඔයාලට මේක බලාගෙන ඉන්න ඔයාලට යම් අත්දැකීමක් ඇති සමහර විට නිවාසවල පාවිච්චි කරපු පිලමන්ට් බල්බ් ගැන. ඊට කාලයකට ඉස්සෙල්ලා දැන් නම් භාවිතයෙන් ගොඩක් ඉවත් වෙලා තියෙන්නේ. සූත්‍රිකාවක් යොදන ලද විදුලි බල්බ නිවාසවල පාවිච්චි වුණා වීදුරු බල්බ. ඒවා ටික වෙලාවක් වැඩ කරාට පස්සේ අධික ලෙස රත් වෙනවා. ඒ වගේම ඒ සූත්‍රිකාව දීප්තිමත් කරන්න විශාල විදුලි ප්‍රමාණයක් වැය වෙනවා. ඒක නිසා ඒවා සඳහා විශාල විදුලියක් වැය වෙනවා. විදුලි පරිභෝජනය ඊටාම වැඩි නිසා තමයි නූතන LCD, LED, CFL කියන වර්ගවලට පරිවර්තනය වුණේ. ස්ක්‍රීන් විදියට ගත්තම CRT විදියට තිබිච්ච එක ඔය අපි කතා කරපු ශක්ති හානිය වැඩි, විදුලි පරිභෝජනය වැඩි. ඒක නිසා අපි LCD පරම්පරාවට ආව ස්ක්‍රීන් විදියට. ඊට පස්සේ දැන් LED පරම්පරාවේ ඉන්නවා. ඒතර මෙතනත් එහෙමයි මේ රික්තනල භාවිතය විදුලි පරිභෝජනය වැඩියෙන්ම පාවිච්චි කරන පරම්පරාවක් විදියට අපිට දක්වන්න පුළුවන්. ඒක නිසා ඒවා භාවිතයේදී වැඩි විදුලි පරිභෝජනයක් සිද්ධ වෙනවා. එහෙනම් පළවෙනි පරම්පරාවේ පරිගණක වැඩි විදුලි පරිභෝජනයක් සහිත පරිගණක විදියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම මිල අතින් ගත්තම ඉතා අධික මිලක් මේකේ තියෙනවා. මොකද හේතුව පරිපත විශාල ප්‍රමාණයක්, වැකුම් ටියුබ් විශාල ප්‍රමාණයක් සපයා ගන්න ඕන. ඒ වගේම පරිපත එකලස් කරන්න ගොඩනැගිල්ලක් අවශ්‍යයි ඔයාලට. එහෙනම් සරලවම පැහැදිලි වෙනවා මේ පරිගණකයක් කියන්නේ ඊටාම මිල අධික පරිගණක විශේෂයක් වෙනවා. ඒවට සාපේක්ෂව නූතනයේ තියෙන පරිගණක මීට වඩා ගොඩක් වෙනස්. අපි මේ ලක්ෂණ ගැන කතා කරන්නේ ගොඩක් වෙලාවට සාපේක්ෂව. නූතන පරිගණකයට සාපේක්ෂව ගත්තම විශාල තාප ප්‍රමාණයක් නිපදවනවා, සෙමින් ක්‍රියා කරනවා, ප්‍රමාණයෙන් විශාලයි, එහා මෙහා ගෙනියන්න බෑ, විදුලිය විශාල වශයෙන් පරිභෝජනය කරනවා, මිල අධික පරිගණක විශේෂයක් වෙනවා. ඒ වගේම මේ පරිගණක තාක්ෂණය භාවිතා කළ නැත්නම් පළවෙනි පරම්පරාව තුල වැකුම් ටියුබ් භාවිතා කරලා නිර්මාණය කරපු පරිගණක කීපයක් මේ වගුවේ දකුණු පැත්තේ කෙළවරේ දක්වලා තියෙනවා උදාහරණ විදියට. එතකොට මෙන්න මේ අපි අද කතා කරේ දැන් පළවෙනි පරම්පරාවේ පරිගණක සහ ඒවායේ මූලික ලක්ෂණ පිළිබඳව. දැන් අපි යනවා දෙවෙනි පරම්පරාව ගැන කතා කරන්න. එහෙනම් පරිගණක පරම්පරා 5කට බෙදලා අපි කතා කරන්න මූලික සැකිල්ල නිර්මාණය කරගත්තා. දැන් අපි ඉන්නේ දෙවෙනි පරම්පරාවේ. පළවෙනි පරම්පරාවට සාපේක්ෂව ගත්තම
මේ පරම්පරාවේ පරිගණක නිෂ්පාදනය කරන්න භාවිතා කරපු ප්‍රධානම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක තමයි ට්‍රාන්සිස්ටරය. මම හිතනවා ට්‍රාන්සිස්ටරය මේ හැමෝම දැකලා ඇති කියලා. ට්‍රාන්සිස්ටරය පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථවල ක්‍රියාවලින් ගොඩනගන්න. එහෙනම් තවත් ඉලෙක්ට්‍රොනික උපකරණයක්. ඉලෙක්ට්‍රොනික උපාංගයක්. වැකුම් ටියුබ් පාවිච්චි කරනවට වඩා කාර්යක්ෂම සේවාවක් ට්‍රාන්සිස්ටරය හරහා සිද්ධ කරගන්න පුළුවන් වෙච්ච නිසා පරිගණක නිර්මාණය කරන්න ට්‍රාන්සිස්ටර් යොදාගත්තා. 1956 සිට 1963 දක්වා වකවානු තුල ට්‍රාන්සිස්ටර් යොදා ගැනීමේ ප්‍රතිඵලයක් විදියට දෙවැනි පරම්පරාවේ පරිගණක නිර්මාණය වුණා. එහෙනම් අපි සරලව ගත්තම එවකට නිර්මාණය කරපු පරිගණකවල ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කරේ ට්‍රාන්සිස්ටරය මූලික කරගෙන. ට්‍රාන්සිස්ටරය විතරක් නෙවෙයි ඒ පරිපථ තුල අනිකුත් ඉලෙක්ට්‍රොනික කම්පෝනන්ට්ස් පැවතුණා. හැබැයි ප්‍රධාන කාර්යභාරය ඉෂ්ට කරන ප්‍රධාන ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එක වෙන්නේ ට්‍රාන්සිස්ටරය. ඒ පරම්පරාවේ පරිගණකවල ස්ටෝරේජ් එක සඳහා ෆ්ලොපි ඩිස්ක් වගේම ටේප් පාවිච්චි කරා. මෙන්න මේ තියෙන්නේ ෆ්ලොපි ඩිස්ක් එකක තත්ත්වය නැත්නම් ස්ටෝරේජ් සඳහා ෆ්ලොපි ඩිස්ක් පාවිච්චි කරා. මෙන්න මේ ෆ්ලොපි ඩිස්ක් එකක් තමයි ඔයාලට මේ දකින්න තියෙන්නේ. පැරණි පරිගණකවල මේ ෆ්ලොපි ඩිස්ක් එක ඇතුල් කරන්න ෆ්ලොපි ඩිස්ක් ඩ්‍රයිව් එකක් පැවතුණා. මෙන්න මේ වගේ ඩ්‍රයිව් එකක්. ඒ ඩ්‍රයිව් එක තුලට ෆ්ලොපි ඩිස්ක් එක දාලා ඩිස්ක් එකේ තියෙන data රීඩ් කරගන්න එක තමයි කරේ. සාමාන්‍යයෙන් ෆ්ලොපි ඩිස්ක් එකක උපරිම ධාරිතාවය 1.44 මෙගාබයිට් වගේ ඉතාම කුඩා ධාරිතාවයක් තමයි තියෙන්නේ. ඊට වඩා වැඩි ධාරිතාවයක් ෆ්ලොපි ඩිස්ක් වල සාමාන්‍යයෙන් දකින්න තිබුණේ නැහැ. ෆ්ලොපි ඩිස්ක් වල ආදේශකයන් නැත්නම් වැඩි දියුණු වීම විදියට සිප් ඩිස්ක්, ජැස් ඩිස්ක් වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් වුණා පසු කාලීනව. ඒවයි නම් ධාරිතාවය ටිකක් ඉහළ අගයකින් යුතුව නිර්මාණය කරපු අවස්ථා දකින්න තියෙනවා. එහෙත් නූතනයේ වෙනකොට මේ ෆ්ලොපි ඩිස්ක් සම්පූර්ණයෙන්ම භාවිතයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා පරිගණක ශාස්ත්‍රය තුලින්. ඒ වගේම අපි දැකලා තියෙනවා මේ කැසට් ප්ලේයර්ස් වල. පැරණි කැසට් ප්ලේයර්ස් වල මේ කැසට්ස් පාවිච්චි කරනවා. ඒ කැසට්ස් වල තියෙන්නේ ටේප් එකක්. මෙන්න මෙතෙන්දිත් පරිගණකවල data store කරන්න ටේප් එකක් පාවිච්චි කරපු අවස්ථා අපිට දකින්න පුළුවන් දෙවෙනි පරම්පරාවේ පරිගණකවල. එහෙනම් අපිට පැහැදිලි පළවෙනි පරම්පරාවට සාපේක්ෂව ඔන්න පොඩි දියුණුවක් දෙවෙනි පරම්පරාව තුල ලැබලා තියෙනවා. මේකේ විශේෂත්වය තමයි අර වැකුම් ටියුබ් 100 ගානකින් කරන වැඩ ටික තනි ට්‍රාන්සිස්ටරයකින් කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා ට්‍රාන්සිස්ටර් කීපයක් යොදලා වැකුම් ටියුබ් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලා ප්‍රායෝගික ට්‍රාන්සිස්ටරයක් දැක්කම ඔයාලට පැහැදිලි ට්‍රාන්සිස්ටරය කියන්නේ සාමාන්‍යයෙන් LED බල්බ් එකක විතර තරම් වගේ විවේහයක් තියෙන උපකරණයක්. ඊට වඩා කුඩා සහ ඊට වඩා විශාල යම් සීමාවකට යටත්ව ට්‍රාන්සිස්ටර් නිෂ්පාදනය කරලා තියෙනවා. ට්‍රාන්සිස්ටර් වර්ග ප්‍රධාන දෙකක් තියෙනවා NPN සහ PNP කියලා. ට්‍රාන්සිස්ටරයක් සාමාන්‍යයෙන් ගත්තම ට්‍රාන්සිස්ටරයක් අග්‍ර තුනක් තියෙනවා. එමීටර්, බේස්, කලෙක්ටර් කියන අග්‍ර තුන. අපි ඒ තුන ECB කියලා හඳුන්වනවා. එතන මෙන්න මේ දෙවෙනි පරම්පරාවේ පරිගණක නිෂ්පාදනය කරන්න මෙන්න මේ ඉලෙක්ට්‍රොනික උපාංගයේ විදියට ට්‍රාන්සිස්ටරය පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් විදියට මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් පරිගණක පරම්පරාවේ දක්නට ලැබුණා. ප්‍රමාණයෙන් කුඩා වුණා. අපිට පැහැදිලිව හේතුව පේනවා වැකුම් ටියුබ් විශාල ප්‍රමාණයක් වෙනුවට ට්‍රාන්සිස්ටර් කිහිපයක් යොදාගත හැකි වීම නිසා අර වැකුම් ටියුබ් පාවිච්චි කරලා නිර්මාණය කරපු පරිගණක සඳහා ඉඩවෙන වැය අවශ්‍ය වුණේ නැහැ. ඒක නිසා මේ පරිගණක නිර්මාණය කරන්න කුඩා ඉඩකින් පුළුවන් වුණා.
කුඩා ඉඩක් කියලා අපි අදහස් කරේ පළවෙනි පරම්පරාවට සාපේක්ෂව කුඩා ඉඩක් කියන එක. ඒ වගේම වැකුම් ටියුබ් වගේ ට්‍රාන්සිස්ටර් ඊටාම අධික ලෙස රත් වීම සිද්ධ වුණේ නැහැ. ඒක නිසා තාප හානිය නැත්නම් තාප ප්‍රමාණය නිපදවීම අඩු වුණා. ඒ වගේම විදුලි පරිභෝජනයත් ඒත් එක්කම අඩු වුණා. පළවෙනි පරම්පරාවට සාපේක්ෂව වේගවත්භාවය වැඩි. හැබැයි නව තාක්ෂණයක් නිසා මිල ගණන් වැඩි වීම සිද්ධ වුණා. එතකොට මෙන්න මේ පරම්පරාවේ පරිගණකවල උසස් මට්ටමේ ක්‍රමලේඛ පාවිච්චි වුණා. ඒ කිව්වේ පරිගණකයක් වැඩ කරන්න අවශ්‍ය විධාන ලබා දෙන්න පරිගණක භාෂාමය හැකියාවක් අවශ්‍යයි. අපි කතා කරා පළවෙනි පරම්පරාවේ යාන්ත්‍ර භාෂාව තමයි පාවිච්චි කරේ. හැබැයි දෙවෙනි පරම්පරාවේ high level programming languages පාවිච්චි කරා. high level programming languages හැදිලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවට සමාන වචන අකුරු එකතු වෙලා. ඒක නිසා භාවිතා කරන්නාට මේකේ යම් පහසුවක් තියෙනවා විධාන නිකුත් කරන්න. හැබැයි පරිගණකයට මේක ඍජුව තේරුම් ගන්න බැරි නිසා මේකේ තියෙන විශේෂත්වය තමයි මේ පරිගණකයට මේ පරිගණක භාෂාව ඍජුව තේරුම් නොයෑම. හැබැයි පළවෙනි පරම්පරාවේ මැෂින් ලැන්ග්වේජ් එක පරිගණකයේ සකසන වලට ඍජුව තේරුම් ගැනීමේ හැකියාව තිබුණා. දෙවෙනි පරම්පරාවේදී මේ පරිගණක භාෂා භාවිතා කරන්නාට පහසු වුණාට පරිගණකයට ඍජුව තේරුම් ගන්න බැරි වුණා. ඒක නිසා භාෂා පරිවර්තක වැඩසටහනක් කරහා නැත්නම් සිස්ටම් ට්‍රාන්ස්ලේටර් ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් software එකක් කරහා මේක මැෂින් ලැන්ග්වේජ් එකට පරිවර්තනය කරලා පරිගණකයට ලබා දීමේ අවශ්‍යතාවය මතුවුණා. හැබැයි භාවිතා කරන්නාගේ පැත්තෙන් විශාල වාසියක් තියෙනවා. එයාට පුළුවන්කම තියෙනවා මේක භාවිතය අතින් පහසුවෙන් භාවිතා කරන්න. ඒ වගේම දෙවෙනි පරම්පරාවේ පරිගණක පළවෙනි පරම්පරාවට සාපේක්ෂව කාර්යක්ෂමතාවයේ සහිත වීම නිසා පළවෙනි පරම්පරාවේ තරම් මන්දගාමීත්වයක් මේකේ දකින්න තිබුණේ නැහැ. භාෂාමය හැකියාව භාවිතා කරන්නාගේ පැත්තෙන් පහසු කරගන්න high level language භාවිතා වුණ මෙම පරම්පරාවේ පරිගණක භාවිතය පළවෙනි පරම්පරාවට සාපේක්ෂව ලේසි වුණා. එතකොට මෙන්න මේ වගුවේ දකුණු පැත්තේ කෙළවරේ ඔයාලට දකින්න තියෙන්නේ දෙවෙනි පරම්පරාවේ පරිගණක කීපයක් උදාහරණ විදියට. ඔයාලට මේ දකින්න තියෙන්නේ දෙවෙනි පරම්පරාවේ නිර්මාණය කරපු පරිගණක කීපයක්. එතකොට දැන් පැහැදිලි වෙනවා පළවෙනි පරම්පරාවට සාපේක්ෂව දෙවෙනි පරම්පරාවේ පරිගණකවල සිද්ධ වෙච්ච වැඩි දියුණු වීම. අපි යනවා දැන් තුන්වෙනි පරම්පරාව ගැන කතා කරන්න. පරිගණක දෘඩාංග තාක්ෂණය මූලික කරගෙන පරම්පරා 5කට බෙදපු අවස්ථාවේ අපි මේ වන විට පරම්පරා දෙකක් කතා කරලා ඉවරයි. දැන් අපි ඉන්නේ තුන්වෙනි පරම්පරාවේ. තුන්වෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය කරන්න integrated circuit නැත්නම් අපි කවුරුත් දන්න IC පාවිච්චි කරා. අපි දන්නවා ඉලෙක්ට්‍රොනික පරිපථවල IC විශාල ප්‍රමාණයක් යොදා ගන්න අවස්ථා දකින්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික පරිපථවල බොහොමයක් පරිපථවල ප්‍රධානියා විදියට ක්‍රියාත්මක වෙන්නේ IC එක. එහෙනම් තුන්වෙනි පරම්පරාවේ පරිගණක නිර්මාණය කරන්න අපි IC මූලික කරගෙන තියෙනවා. එහෙනම් 1964 ඉඳන් 1975 දක්වා කාලවකවානුව තුල IC නිර්මාණය කළ යොදාගත්ත පරිගණක
තුන්වෙනි පරම්පරාවේ පරිගණක විදියට අපි සලකනවා. එතකොට ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් විවිධ ප්‍රමාණයෙන් විවිධ අග්‍ර ප්‍රමාණයන්ගෙන් යුතු IC වර්ග පරිපත තුල භාවිතා වෙනවා. IC භාවිතය වගේම ද්විතීක ආචයනය සඳහා ධාරිතාවයෙන් ඉහළ තැටි පාවිච්චි කරන්න මේ පරම්පරාවේ පුළුවන් වුණා. ඒ කියන්නේ ධාරිතාවය වැඩි හાર્ඩ් ඩිස්ක් පරිගණක තුල පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඩිස්ක් පාවිච්චි කරන්න පුළුවන් වුණා. ඒ වගේම පළවෙනි වතාවට කීබෝඩ් එකයි මවුස් එකයි හඳුන්වා දුන්නු පරම්පරාව විදියට මේ පරම්පරාව අපිට හඳුන්වන්න පුළුවන් තුන්වෙනි පරම්පරාව. දැන් ඔය සාමාන්‍ය පෙළ විභාගයේ කරන දරුවන්ගෙන් එහෙම ප්‍රශ්න පත්‍රවල මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩනැගිච්ච අවස්ථා තියෙනවා. ආදානය සඳහා යතුරු පුවරුව භාවිතා වුණු පරම්පරාව ගැන අහලා. එතකොට එනේ යතුරු පුවරුව සහ මූසිකය හඳුන්වා දුන් පරම්පරාව විදියට තුන්වෙනි පරම්පරාව අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම අපි දෙවෙනි පරම්පරාවට සාපේක්ෂව ගත්තම තුන්වෙනි පරම්පරාවේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. අපි බලමු මේ ලක්ෂණ මොනවද කියලා. ප්‍රමාණයෙන් කුඩා වීම සිද්ධ වෙලා තියෙන ඔයාලට පැහැදිලි. වැකුම් ටියුබ් සිය ගානක කටයුතු ට්‍රාන්සිස්ටරයකට පවරද්දී අනිවාර්යයෙන්ම පරිපතේ ප්‍රමාණය පුංචි වුණා. එහෙනම් ට්‍රාන්සිස්ටර් සිය ගානක දහස් ගානක වැඩ කටයුතු IC එකකට පවරද්දී තවත් පරිපතය පුංචි වුණා. එහෙනම් පරිපතේ ප්‍රමාණය පුංචි වීමත් පරිගණකයේ ප්‍රමාණය පුංචි වීමට ප්‍රධාන වශයෙන් බලපානවා. ඒ වගේම අර වැකුම් ටියුබ්ස් ට්‍රාන්සිස්ටර්ස් තරම් IC එක රත් වෙන්න ගත්තේ නැහැ. ඒක නිසා තාප හානිය ටිකක් අඩුයි. තාප ප්‍රමාණය අඩුවෙන් තමයි නිෂ්පාදනය කළේ. සාපේක්ෂව ට්‍රාන්සිස්ටරයට වඩා IC එක යොදාගනිද්දී පරිපතය වේගවත් වුණා. ඒක නිසා පරිගණකයේ වේගය වැඩි වුණා. හැබැයි නවීන තාක්ෂණයක් යොදා ගැනීම නිසා මිල අතින් එච්චර ලොකු අඩුවීමක් සිද්ධ වුණේ නැහැ. අපි දන්නවා න්‍යාය තාක්ෂණයක් එනකොට ඒක මිල අධික වෙනවා. අඩු තාපයක් නිපදවීමත් පරිපත ප්‍රමාණයෙන් පුංචි වීමත් වගේ දේවල් උපයෝගී කරගත්තාම අපිට හිතන්න තියෙන දේ තමයි විදුලි පරිභෝජනය අනිවාර්යෙන් අඩු වෙනවා. ලෝකෙ දියුණු වෙද්දී හැමතිස්සෙම බැලුවා බලශක්ති පරිභෝජනය අවම කරන්න. එහෙනම් අපිට පැහැදිලිව පේනවා තුන්වෙනි පරම්පරාවේ විදුලි පරිභෝජනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම මේ පරම්පරාවේ භාවිතා කරන මෘදුකාංග පැත්තට අපි හැරුණොත් මෙහෙයුම් පද්ධති භාවිතා කරලා තියෙනවා. මේක මෙහෙයුම් පද්ධති බිහිවීම සිද්ධ වෙලා තියෙනෙත් මේ පරම්පරාවත් එක්ක. වැඩි දියුණු කරන ලද උසස් මට්ටමේ වැඩසටහන් භාෂා පාවිච්චි කරලා තියෙනවා. අපි කලින් කතා කරා වගේම high level language පාවිච්චි කළා computer language operate කරන්නත් මේ පරම්පරාවේ පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙන්න මේ පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ කීපයක් මේ වගුවේ කෙලවරේ දකින්න පුළුවන්. මෙන්න මේ ඔයාලට දකින්න තියෙන්නේ මෙන්න මේ තුන්වෙනි පරම්පරාවේ පරිගණක සඳහා උදාහරණ කීපයක්. අපි දැන් යනවා පරිගණක පරම්පරාවල හතරවන පරම්පරාව පැත්තට. ඒ පරම්පරාවේ වකවානු විදියට අපිට දක්වන්න පුළුවන් 1975 1989 වගේ කාලෙ. මේ පරම්පරාවේ පරිගණක නිෂ්පාදනය කරන්න ප්‍රධාන දෘඩාංග තාක්ෂණයේ විදියට පාවිච්චි කරලා තියෙන්නේ විශාල ප්‍රමාණයේ අනුකලික පරිපත. නැත්නම් ලොකු ප්‍රමාණයේ IC. අපි කියනවා large scale integrated circuit කියලා. ඒ වගේම ඉතා විශාල ප්‍රමාණයේ අනුකලික පරිපතත් පාවිච්චි කරලා තියෙනවා. අපි කියනවා very large scale integrated circuit කියලා. එහෙනම් ඊට අමතරව මේ පරම්පරාවේ අපිට දකින්න තියෙනවා නූතනයේ අපි පාවිච්චි කරන පරිගණකවල මෙන්ම සුද්‍ර සකසන මයික්‍රෝ ප්‍රොසෙසර්ස් හඳුන්වා දීපු පළවෙනි අවස්ථාව තමයි හතරවන පරම්පරාව. ඒ වගේම වැඩි ධාරිතාවයක් තියෙන දෘඩ තැටි, නම්‍ය තැටි, CD වගේ දේවල්
භාවිතය මේ පරම්පරාව තුල සිද්ධ වෙලා තියෙනවා. අපි දැනට පාවිච්චි කරන පර්සනල් කම්පියුටර්ස් නැත්නම් පෞද්ගලික පරිගණක කියන එක නිර්මාණය කරන්න 4 වෙනි පරම්පරාව සමත් වෙලා තියෙනවා. ඒ වගේම GUI ඉන්ටර්ෆේස් එකක් නැත්නම් චිත්‍රක පරිශීලක අතුරු මුහුණක් සහිත මෙහෙයුම් පද්ධතිය. ඒවා හරි යූසර් ෆ්‍රෙන්ඩ්ලි මෙහෙයුම් පද්ධතියක්. යූසර් ෆ්‍රෙන්ඩ්ලි මෙහෙයුම් පද්ධතියක්. අපිට ක්ලික් කරන්න පුළුවන් නේද? ඒකේ තියෙන අයිකන් නැත්තම් අපිට පොඩි හෙල්ප් එකක් දෙනවා. අපිට වරදින්න ගියාම පොඩි සපෝට් එකක් දෙනවා. GUI interface Windows menu icon pointer කියන ඔප්ෂන්ස් 4 සහිත මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නාගේ අතට එන්නේ 4 වෙනි පරම්පරාවේ. Unix වගේ මෙහෙයුම් පද්ධති හඳුන්වා දෙන්නෙත් මේ 4 වෙනි පරම්පරාවේ පරිගණක සඳහා. 4 වෙනි පරම්පරාව පරිගණක සාපේක්ෂව ලක්ෂණ වලින් පොඩ්ඩක් වෙනස්. ප්‍රමාණයෙන් ඉතා කුඩා වෙනවා. අපි දන්නවා පරිගණක මේසෙ මතට ගේන්න පුළුවන් උනේ 4 වෙනි පරම්පරාවේ. එහා මෙහා ගෙන යන්න පුළුවන් ප්‍රමාණයෙන් කුඩා නිසා හරි ලේසියෙන් ගෙනියන්න පුළුවන්. යාවත් කාලීන කරන්න හරි පහසුයි. අප්ඩේට් කරගන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් එක අප්ඩේට් කරන්න පුළුවන්. කම්පෝනන්ට්ස් සයිකල්ලා කෙරෙන ක්‍රියාවලිය විධිමත් කරගන්න නැත්නම් වෙනස් කරගන්න හැකියාව තියෙනවා. ඒතර මෙවැනි පරිගණක කීපයක් අපි බැලුවොත් 4 වෙනි පරම්පරාවේ පරිගණක අපිට දැක්ක හුරු පරිගණක වලට බොහෝ සෙයින් සමාන පරිගණක විශේෂයක් වෙනවා. මේ දකින්න තියෙන්නේ 4 වෙනි පරම්පරාවේ මුල් යුගයෙන් නැත්නම් මුල් කාලවල නිෂ්පාදනය කරපු පරිගණකයක්. ඔයාට පේනවා නූතනයේ අපි පාවිච්චි කරන පරිගණකයේ සැකිල්ලට බොහෝ සෙයින් සමාන සැකිල්ලක් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට අපි යන්නේ පස්වන පරම්පරාව ගැන කතා කරන්න. පස්වෙනි පරම්පරාව 1989න් පස්සේ ආරම්භ වෙනවා. මේ අපි ඉන්නේ පස්වෙනි පරිගණක පරම්පරාව ඇතුළේ. අපි එදිනෙදා භාවිතා කරන පරිගණක බොහොමයක 4 වෙනි පරම්පරාවේ පරිගණක වල ලක්ෂණ දකින්න තියෙනවා. අපි 4 වෙනි පරම්පරාවේ පරිගණක ගැන කතා කරද්දී අපි කිව්වා මයික්‍රෝ ප්‍රොසෙසරය හඳුන්වා දුන්නේ පළවෙනියටම 4 වෙනි පරම්පරාවේ. පස්වෙනි පරම්පරාවේ පරිගණක තුලත් අපිට මයික්‍රෝ ප්‍රොසෙසර්ස් දක්නට ලැබෙනවා. ඒ වුණාට මේකේ ප්‍රධාන දෘඩාංග තාක්ෂණයේ විදිහට අපි දකින්නේ අධි ප්‍රමාණයේ අනුකලික පරිපත යොදා ගැනීම සිද්ධ වෙනවා. ධාරිතාවය සහිත විශාල ධාරිතාවයක් සහිත දෘඩ තැටි ඔප්ටිකල් ඩිස්ක් නැත්නම් CD DVD වගේ දේවල් මේ වකවානුව තුල පාවිච්චි වෙනවා. අන්තර්ජාල සම්බන්ධතා ගොඩනගා ගැනීමේ හැකියාව පස්වෙනි පරම්පරාවේ ආරම්භයත් එක්ක අපිට ලැබෙනවා. එතකොට අපි නූතනයේ භාවිතා කරන්නේ පස්වෙනි පරම්පරාව. 4 වෙනි පරම්පරාවෙන් ආරම්භ වෙලා වැඩි දියුණු කරන ලද පස්වෙනි පරම්පරාවේ පරිගණක තමයි අපි නූතනයේ භාවිතයට යොදාගන්නේ. මේවායේ විශේෂ ලක්ෂණ විදියට ගත්තම අපි හොඳටම දන්න පරිගණක තමයි මේවා. එහා මෙහා ගෙනියන්න පුළුවන් හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ පරිගණක නිර්මාණය වෙලා තියෙනවා. එහා මෙහා ගෙනියන්න පුළුවන් මට්ටමට PDA, laptop, notebook, farm top, desktop ආදී විදිහේ ඊටාම හුරුබුහුටි ආකාරයට ඊටා කුඩාවට පරිගණක නිර්මාණය කරන්න මේ පරම්පරාව සමත් වෙලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂම දෙයක් වෙලා තියෙනවා. පරිගණකයක් දැරිය හැකි මිලට මිලදී ගන්න අවස්ථාව උදා වෙනවා පස්වෙනි පරම්පරාව එක්ක. පරිගණක භාවිතය සහ පරිගණකාශිත උපාංග ප්‍රචලිත වෙන්නේ පස්වෙනි පරම්පරාව තුල කිව්වොත් නිවැරදි. 1989න් පස්සේ වකවානුව තුල ලෝකේ පරිගණක භාවිතය වඩාත් ප්‍රචලිත වෙනවා. මිනිස්සු අතරට පරිගණකය උපාංගයක් විදියට සම්බන්ධ වෙනවා. මිනිස්සුන්ගේ කාර්යයන් පහසු කරගන්න ප්‍රධානම මෙවලම විදියට පරිගණකයපත් වෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි අද ලෝකේ
තමන්ගේ අවශ්‍යතා ටික රාජකාරී අවශ්‍යතා සහ අනිකුත් කටයුතු කරගන්න නැතුවම බැරි උපාංගයේ විදියට පරිගණකය පත් වෙලා තියෙනවා. පරිගණකය මිනිස් කාර්යයන් 100% පහසු කරන්න මැදිහත් කරුවෙක් වෙලා අවසానයි. ඒ වගේම නූතන තාක්ෂණික පෙරලියත් එක්ක AI තාක්ෂණය භාවිතා කරලා පරිගණක හරහා මිනිස්සු මීට වසර 20කට විතර එහාදී නොහිතපු දේවල් පවා මේ වන විට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මේ පස්වෙනි පරම්පරාව සුවිශේෂී පරම්පරාවක් වෙන්නේ අන්නේ හේතුව නිසා. ඒ වගේම අඩු වියදම් පරිගණක නිර්මාණය කරන්නත් පස්වෙනි පරම්පරාව සමත් වෙනවා වගේම කුඩා ප්‍රමාණයේ පරිගණක නිර්මාණයට හැම තිස්සෙම තාක්ෂණික වශයෙන් නැඹුරුතාවයක් තියෙනවා. ඒ වගේම පරිගණක භාවිතය පහසු කරවීමේ කාර්ය ආරම්භ වෙන්නේ පස්වෙනි පරම්පරාවේදී. පරිගණකයට ලබා දෙන දත්ත සහ තොරතුරු නිවැරදි නම් නැත්නම් දත්ත සහ විධාන නිවැරදි නම් ලැබෙන තොරතුරු වල විශ්වාසවන්තභාවය සහ කාර්යක්ෂමතාවය නිවැරදි. ඒක පස්වෙනි පරම්පරාවේ දකින්න තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය ආරෝපණය කරපු පරම්පරාවක් විදිහට අපිට පස්වෙනි පරම්පරාව දකින්න පුළුවන්. අපි දැකලා තියෙනවා. නූතනයේ විවිධ ක්‍රියාකාරකම් කරන්න AI tools විශාල ප්‍රමාණයක් ලෝකේ හඳුන්වා දීලා තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය ඕනෑම පරිගණකයක් ගත්තොත් voice typing එකක්, characters හඳුනා ගැනීමේ හැකියාව, අපි ඇතුළත් කරපු text එකක් කියවීමේ හැකියාව, text to speech වගේ options, voice recording, voice typing වගේ දේවල් සාමාන්‍ය ඕනෑම පරිගණකයක අපිට දකින්න තියෙනවා. අපි සාමාන්‍ය භාවිතා කරන කුඩා ජංගම දුරකථනයක වුණත් මෙන්න මේ දේවල් දැනට නූතනයේ දකින්න තියෙනවා. ඒ වගේම මේ පරම්පරාව 1989න් ආරම්භ වුණාම ඒක ඉවර වෙච්ච වකවානුවක් ගැන සඳහන් වෙලා නැහැ. ඒකට හේතුව තමයි තාම අපි ඉන්නේ පස්වෙනි පරම්පරාව ඇතුලේ. මේ පරම්පරාව ඉවර වෙන්න නම් අලුත් තාක්ෂණයක් හොයාගන්න ඕනේ. අලුත් දෘඩාංග තාක්ෂණයක් හොයාගත්ත ගමන් අපි පස්වෙනි පරම්පරාවට නැවතීමේ තිත තියලා අපි යනවා 6 වෙනි පරම්පරාවට. ඒ වුණාට තාම ලෝකේ පස්වෙනි පරම්පරාව තුන පරිගණක සීඝ්‍රයෙන් දියුණු වෙමින් ඉස්සරහට යනවා. එහෙනම් අපිට පැහැදිලි දැන් මෙන්න මේ දැන් නූතන පරිගණකය දක්වා පරම්පරා ටික කොහොමද ඉස්සරහට ආවේ කියලා. එතන අපිට පස්වෙනි පරම්පරාවේ පරිගණක සඳහා අපිට නූතන පරිසරය තුල ඕනෑ තරම් උදාහරණ තියෙනවා. අපි භාවිතා කරන පරිගණක පස්වෙනි පරම්පරාවට අයත් පරිගණක විශේෂ වෙනවා. එහෙනම් අපිට දැන් පැහැදිලි පරිගණක දෘඩාංග තාක්ෂණය අනුව පරම්පරාවලට බෙදන්න හේතුව සහ ඉලෙක්ට්‍රොනික වශයෙන් මාක් 1 පරිගණකයේ නිෂ්පාදනයේ ඉඳලා පස්වෙනි පරම්පරාවේ අතිනවීන පරිගණකය දක්වා මේ පරම්පරා අතර සිද්ධ වෙච්ච වෙනස්කම්. පරම්පරා පහක් දෘඩාංග තාක්ෂණය හේතු කරගෙන එකිනෙකට වෙනස් වෙමින් ඉස්සරහට ගලාගෙන ආවා. එහෙනම් අද අපි නූතන පරිගණක විදියට භාවිතා කරන පරිගණක සියල්ලම පස්වෙනි පරම්පරාවට අයත් පරිගණක විශේෂ ලෙස සඳහන් කරන්න පුළුවන්.